සුබ දවසක් යාළුවනේ. මේ අද මම ඔයාලට රත්ගම ඉන්න විශිෂ්ටම ගණයේ සිංහල ගුරුවරයා කියන්නේ රත්ගම ඉන්න අංක 1 සිංහල ගුරුවරයා අපේ මේ නිසාන් සර් එක්ක තමයි අද කතා කරන්නේ. මේ ඇත්තටම මම ඒ සර් එක කතා කරන්න මීට කලින් හිතන් හිටියා. අද තමයි මට අවස්ථාව හම්බුනේ. මේ මම අද මේ පන්සලට ආපු වෙලාවේ මට සර් මුණ ගැහුණා. මම සර් එක පාර කතා කරන්න පුළුවන්ද කියලා ඇහුවා. මේ සර් කතා කරමු අපි. මේ රත්ගම ඉන්න අංක 1 සිංහල ගුරුතුමා. සර් මේ සර් ගැන මට පොඩි විස්තරයක් දැනගන්න ඕන. මේ බල වීඩියෝ එක බලන අපේ මේ රත්ගම ඉන්න අයට අපේ සර්ගේ ඉගෙන ගත්ත ශිෂ්‍යයෝ ඉන්නවා, ඉගෙන ගන්න හිතන් ඉන්න ශිෂ්‍යයෝ ඉන්නවා. ඒගොල්ලෝගේ දෙමව්පියොන්ට සර් ගැන මේ පොඩි හැඳින්වීමක් කරොත් සර් මේ සිංහල හා නාට්‍ය කලාව තමයි මම දැනුවත්ව උගන්වන්නේ. සර් දැනට රජයේ පාසලක ගුරුවරයෙක් විදියට මේ සර් උගන්වනවා. ඒ වගේ මම දැකලා තියෙනවා අපේ පන්සලේ ওই වේදිකා නාට්‍ය ගොඩක් දේවල් වලදී සර් ඇවිල්ලා තමයි මේ දේවල් ඔක්කොම කරලා. අපේ පන්සලේ විතරක් නෙමෙයි මම දැකලා තියෙනවා ගොඩක් තැන්වල සර් නාට්‍ය හරං කලාව පැත්තත් උගන්වනවා. මේ මම සර් ගැන දැනුවත්ව ටවර් රංගහලේ ඒ නාට්‍ය කලා නාට්‍ය රංග කලාව පැත්තෙන් මුල් බැජ් එකේ හිටපු NVQ සර්ටිෆිකේට් තියෙන ඒ මුල් කොටසේ හිටපු එක සමාජිකයෙක් තමයි සර්. ඒ වගේම සර්ට සිංහල පිළිබඳ පශ්චාත් උපාධියක් තියෙනවා, නාට්‍ය රංග කලාව පිළිබඳ පශ්චාත් උපාධියක් තියෙනවා. වටින චරිතයක් සර්. මට සර් එක පොඩ්ඩක් කතා කරන්න ඕන. සර් කොහොමද මේ සර්ගේ මේ දැන් සාමාන්‍යයෙන් අධ්‍යාපන පැත්ත පොඩ්ඩක් කතා කරොත් විශ්වවිද්‍යාල ජීවිතයේ මේ රාජ්‍ය ගුරුවරයෙක් විදිහට සර් ඉන්නකොට මට පොඩ්ඩක් සර් ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? ඔව් මම දැන් අවුරුදු 10ක් විතර මේ ගුරු වෘත්තියේ ඉන්නේ. ඒ කියන්නේ පෞද්ගලික අධ්‍යාපනය දෙන්නෙත් අවුරුදු 10ක් තුල. ඒ අවුරුදු 10 තුල ගත්තට පස්සේ වැඩි හරියක්ම සිංහල විෂය තමයි. නාට්‍ය රංග කලාව විෂය මම මගේ මේ තෘප්තියක් විදියට පාසල් වල විශේෂයෙන් අපේ පන්සලේ මුල් කරගෙන ඒක නාට්‍ය කටයුතු කරන්නේ. නැතුව ඒක මුදල් බලාගෙන නෙවෙයි. නමුත් සිංහල විෂය මම උසස් පෙළ ගත්තම මේ අපේ පන්සලේ කියන්නේ මේ කන්දගොඩ පන්සලේ ඒ ත්‍රිආයතනයේ උසස් පෙළ විෂය කරනවා. ඒකම 6 ශ්‍රේණියේ සිට ඕලෙවල් දක්වාම අප සාමාන්‍ය පෙළ දක්වාම සාමාන්‍ය පෙළ විෂය සිංහල විෂය ඉගැන්වීම් කටයුතු සිදු කරනවා. පහුගිය අවුරුදු 10 තුල ගත්තම මගේ ළමයි ප්‍රමාණය ඉන්න ප්‍රමාණය අඩු වුණාට AB ප්‍රතිශතය අතින් රත්ගම ආසනයේ තියෙන රත්ගම ආසනයේ අනිකුත් සිංහල පන්ති දිහා බැලුවම ඉහළම AB ප්‍රතිශතයක් මට තියෙන බව මට ඕන වෙලාවක ඉදිරිපත් කරන්න පුළුවන්. මේ දැක්කද යාළුවනේ සර්ම කියනවා ලස්සන සර්ගේ තමන් සර් ගැන ලස්සන විස්තරයක්. ඇත්තටම ඒක සර් මේ මහා ලොකුවට මම දැනුවත්ව එහෙම පෝස්ටර් ගහලා ඒ විදියට ලොකු උපචාරණ කටයුත්තක් කරන්නේ. ඇත්තටම නිහඬව නිකන් සංගවිලා ඉන්න දක්ෂයෙක්. ඇත්තටම සර් ගැන කියනවා. මොකද මං සර් අදෙයිය දන්න කෙනෙක් නෙවෙයි. සර් ගැන මං කලින් ඉඳන්ම හොඳින්ම දන්නවා. මේ සර් එහෙම මේ මට කතා කරලා මෙහෙන මල්ලි වීඩියෝ කරන්න එහෙම මොකක්වත් කියපු සර් කෙනෙක් නෙවෙයි. මම්ම මගේ පැත්තෙන්ම මොකද මම සර් මොක කාලයක් තිස්සේ අධ්‍යයනය කරා. ඇත්තටම අවංකවම හොඳ ගුරුවරයෙක්. අපිට ලොකු දෙයක් ඉගෙන ගන්න තියෙනවා සර්ගෙන්. මං ඇත්ත වශයෙන්ම කියන්න කැමති ඔයාලට ඔයාලගේ දරුවන්ට නිවැරදිව සිංහල ඉගෙන ගන්න, නිවැරදිවම සිංහල ඉගෙන ගන්න. ඒ කියන්නේ විභාගයේම ඉලක්ක කරගෙන නෙවෙයි ජීවිතයට අවශ්‍ය දැනුම. ඒ කියන්නේ විභාගයකට පැය දෙක තුන පේපරයකට කටපාඩමින් දෙයක් උත්තරයක් ලියලා ඒ කාලයක් සාමාන්‍යයෙන් අත්‍තරම මේ විභාග ක්‍රමය අනුව කටපාඩමෙන් හරියටම පිළිතුරු සපයලානේ වැඩිපුරම විශ්වවිද්‍යාලවල. නමුත් එහෙම නෙවෙයි. සිංහල භාෂාව නිවැරදි අවබෝධයෙන් ඉගෙනගෙන ජීවිත කාලෙටම ඒක මතක හිටින විදිහටම ඉගෙන ගන්න නම් නියම ගුරුවරයෙක් තමයි රත්ගම ඉන්න අංක 1 සිංහල ගුරුතුමා තමයි මේ අපේ නිසාන් සර්. මම සර්ට ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා මගේ වැඩසටහනට සම්බන්ධ වුණාම. සර් මට අන්තිම වතාවට දැනගන්න පුළුවන් සර් සම්බන්ධ කරගන්න ඕන සර්ගේ දුරකථන අංකය පොඩ්ඩක් මට කියන්න පුළුවන්ද? 077යි 077යි 400යි 400යි 54.5 54.5. මේ අන්න යාළුවනේ සර්ගේ දුරකථන අංකය. සර් මේ කණ්ඩායම් පන්තිත් කරනවා. ඒ වගේම දැනට නාලන්දා වෙනස පන්ති කරනවා. ලෝටස් අධ්‍යාපන ලෝටස් අධ්‍යාපන ආයතනයේ ලෝටස් අධ්‍යාපන ආයතනය කරනවා. ඒ වගේම මේ අපේ මේ කන්දෙගොඩ මේ A3 අධ්‍යාපන ආයතනයේ පන්ති කරනවා. සර් ඒ වගේම ඔබගේ නිවසටත් පැමිණ මේ තනියම හෝ කණ්ඩායම් වශයෙන් පන්ති කරනවා. ඇත්තටම මේ ඒ කියන්නේ සර්ගේ ළමයි ප්‍රතිඵල පෙන්වලා තියෙනවා. මොකද ගුරු ජීවිතයේ අවුරුදු 10ක් අත්දැකීම් තියෙන ගුරුවරයෙක්. මේ රත්ගම ඉන්න අංක 1 සිංහල ගුරුතුමා කතා කරන සර්ට
ඔබේ දරුවා අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාලයට යවිය හැකි නිවැරදිම සිංහල ඉගෙන ගන්න අපේ සර්ට නිසාන්ත සර්ට ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයටත් 6 වසරේ ඉඳන්ම සර් පන්ති කරනවා. එහෙනම් යාළුවනේ ඔක්කොම බොහොම ස්තුතියි. බුදු සරණයි ආය දවසක හම්බෙමු. සර්ට බොහොම ස්තුතියි සර්.